YouTube channel එකක් හදන එකේ වැදගත්ම කොටස තමයි මේ channel එක හරියට setup කරගන්න එක. මේ තියෙන මගේ client කෙනෙක් ඒ විදිහට channel එක හරියට setup කරගන්නේ නැතුව හදපු වීඩියෝ එක result. ඒතර මේ තියෙන්නේ channel එක හරියට setup කරගත්තට පස්සේ ඒ channel එකේ දාපු වීඩියෝ එක results. මට මේ වගේ ඕන තරම් උදාහරණ වලට දෙන්න පුළුවන්. මේ channel එක හරියට setup කරගන්න එක ඇත්තටම ගොඩක් වැදගත්. හේතුව YouTube algorithm එක විසින් ඔයාලට දෙන දේවල්වත් ඔයාලට හරියට ගන්න බැරි වෙනවා. මේ channel එක හරියට setup කරගත්තේ නැත්තම්. ගොඩක් වෙලාවට ගොඩක් අය කරන mistake එකක් තමයි එයාලා මේ channel එකේ banner එක logo එක description එක වගේ දේවල් දාලා හදනවා ඒත් මේ channel එක SEO කරගන්නේ නැහැ. ඉතින් අපි බලමු ඔය වැරදි එකක්වත් කරන්නේ නැතුව channel එකක් හරියටම කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා Google Chrome එකට යන්න ඕනේ. මතක තියාගන්න මේකට ඔයා computer එකක් හරි මොකක් හරි lap එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයා phone එකක් tab එකක් වගේ පාවිච්චි කරනවා නම් එතනදී අනිවාර්යෙන් Google Chrome එකට ගිහිල්ලා එකෙන් desktop mode on කරගෙන එතනින් ඔයා මේක හදන්න පටන් ගන්න. හේතුව ඔයාට මේකේ සමහර settings ඔයාට මේ මං කියන විදිහට හදන්න බෑ ෆෝන් එකේ ඇප් එකෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක Chrome එකෙන් log වෙලා web browser එකෙන්ම යන්න මතක තියාගන්න. මෙතනට ගිහිල්ලා ඉවර වෙලා ඔයා YouTube කියලා search කරගන්න. මෙතනදී ඔයාට YouTube කියලා එකක් මේ විදිහට ඇවිල්ලා තියෙයි. එතනින් ඒක click කරලා ඔයා channel එක ඇතුළට යන්න. ගොඩක් වෙලාවට ඔයා අලුතෙන්ම හදපු channel එකක් නම් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ channel එක පෙන්වන්නේ. ඔයා දැනට හදාගත්ත channel එකක් නම් ඔයාට මෙතන videos පෙන්නයි. කොහොම වුණත් මෙතනදී දැන් මේක මම අලුතෙන් channel එකක් හදන කෙනෙක්ට යන step එකේ ඉඳන් යන්නම්. එතකොට මෙතනදී අනිවාර්යෙන් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔයාගේ channel එකට ආවට පස්සේ ඔයාගේ channel එක මෙන්න මෙහෙමනේ පෙන්වන්නේ. ඒ කියන්නේ මුකුත්ම පෙන්වන්නේ නැහැ. මෙතනදී අපි ගොඩක් වෙලාවට කරන දේ තමයි අපි කැමති දේවල් මේ channel එක ඇතුලේ බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මම මේ channel එක හදන්නේ මගේ business educational videos දාන්න. එතකොට දැන් මේක ඇතුලේ මම අහන සින්දුත් play කරනවා. ඊට පස්සේ මම මේකේ බලන comedy videos තියෙනවා නම් ඒවත් බලනවා. ඊට පස්සේ මේකේ අනිත් අර වෙන මොන හරි මම බලනවා තියෙනවා නම් ඒ ඔක්කොම ටික මේක ඇතුලේ බලන්න දාගන්නවා. මේක ඇත්තටම එක පැත්තකින් අලුතින් පටන් ගන්න ක්‍රියේටර් කෙනෙක් කරගන්න ලොකු වැරද්දක්. ඒකට හේතුව මේ interface එක ඔයාට සෑහෙන්න ලොකු වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. මම තව ටිකකින් කියන්නම් ඒක ඇත්තටම මොකද්ද කියන එක. දැන් ඒ නිසා මම ඔයාලට හරියටම දැන් කරලා පෙන්නන්නම් මෙතන ඇත්තටම මොකද්ද කරන්න ඕනේ කියන එක. මෙතනදී ඔයා කරන්න ඕනේ දැන් ඔයා මොකක් හරි කරන නිෂ් එකක් තියෙනවනේ දැන්. දැන් මම කිව්වා මම කරන්නේ business educational videos කියලා. එතකොට ඒකට අදාළව මිනිස්සු හොයන්නේ මොකක්ද කියලා මෙන්න මෙතන search කරන්න ඕනේ. දැන් උදාහරණයකට මම නිකන් search කරනවා business සිංහල කියලා. එච්චරයි. වෙන මොකුත්ම නැහැ. මම ඔක search කරනවා. search කළාට පස්සේ මට මෙතනින් එක එක විදිහේ channels videos එන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙතනින් මුලින්ම ආව simple books එකේ වීඩියෝ එකක්. මම දැන් ඕක play කරනවා. හරිද? ඊට පස්සේ මෙතනින් ආව business advisor කියන channel එක. මම ওই channel එකත් open කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තිනවා BizBrains Academy කියලා තව channel එකක්. ඒ channel එකත් මම open කරගන්නවා. එතකොට ඔය channels තුන තමයි ප්‍රධාන වශයෙන් මට මෙතන පෙන්වන්නේ. අපි බලමු තව මොනවා හරි පෙන්නයිද. right. මෙතන ලොකු business channel එක පෙන්නනවා. එතකොට ඒ channel එකත් මම ওই විදිහට open කරගන්නවා. ඊළඟට මෙතනින් SLBiz කියන channel එක පෙන්නනවා. ඒකත් open කරගන්නවා. right. එතකොට මේක business වලටම ලොකුවට කරන channel එකක් නෙමෙයි. හරි. ඔය වගේ තමයි පෙන්වන්නේ. එතකොට දැනට මට channels 4ක් හම්බුණා. ඒතර ඔයාලට මේ වගේ ඉක්මනට channels හම්බුනේ නැත්නම් ඕගොල්ලෝ තව මිනිස්සු search කරන්නේ මොන වගේ දේවල්ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. දැන් සාමාන්‍ය මිනිස්සු business field එක ඇතුලේ search කරලා බලනවා කොහොමද business එකක් grow කරන්නේ, කොහොමද business එක පටන් ගන්නෙ, කොහොමද business එක register කරන්නේ, ඔය වගේ දේවල්. ඒතකොට මට මේ දේවල් search කරලා තව channels හොයාගන්න පුළුවන්. නමුත් දැනට මම හොයාගත්ත channels ටික ප්‍රමාණවත්. මොකද සාමාන්‍යයෙන් channels 4-5ක් වාට තිබ්බනම් ඒත් ප්‍රමාණවත්. ඊට වඩා වාට හොයාගන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. එතකොට දැන් මේ ටික ඔයා search කරලා මෙතනින් අනිවාර්යෙන්ම ඔයා videos කීපයකුත් open කරගන්න ඕනේ. ඒ open කරගෙන දැන් අපි මෙතනින් අත්තර videos කීපයක් open කරගත්තානේ. ඒතර මම මේ විදිහට නිකම්ම ওই videos කීපේ load වෙන්න දෙනවා. load වෙන්න දීලා මම හැම channel එකකින්ම එක video එකක් ගන්න play වෙන්න දෙනවා. දැන් business advisor channel එකේ අත්‍තරම අපිට මෙතන එකක් play කරන්න බැරි වුණා. ඒ නිසා මම ඒකිනුත් වීඩියෝ එකක් මෙතනින් play කරනවා. මේ ටික මේ විදිහටම කරන්න. මොකද හේතුවක් තියෙනවා. මම ඒක තව චුට්ටකින් ඔයාලට කියන්න. මේ ටික ඔක්කොම කරාට පස්සේ මම ආපහු යනවා YouTube එකේ අපි දැන් මෙතන search කරගත්ත තැනට. ඒ කියන්නේ මගේ පළවෙනිම tab එක. ඒ ගිහිල්ලා ඉවරලා මම YouTube එකේ home එකට යනවා. ඒ යද්දි ඔයාලට පෙන්නයි මෙන්න මේ විදිහට ඔයාගේ home page එකේ එක එක විදිහේ videos. එතකොට මෙතන ඇත්තටම තියෙන්නේ වැඩි හරියක්ම ඔයා කරන niche එකට සම්බන්ධ videos. හදිස්සිය හරි එහෙම videos නැත්තම් ඔයා කරන්න ඕන දේ තමයි. එහෙම අපි හිතමුකෝ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වීඩියෝ එක මගේ මේ niche එකට අදාළ එකක් නෙමෙයි. ඒතකොට කරන්න තියෙන මෙතනින් dot 3 click කරා not interested කියන එක දුන්නා. හරිද? ඊට පස්සේ දැන් මේක ගත්තොත් එහෙම මේකත් මට අදාළ නැහැ. ඒතකොට එතනිනුත් ඒක click කරා not interested කියන එක දුන්නා. අන්න ඒ වගේ මට වැදගත් වෙනවා. ඒ කියන්නේ මගේ මේ niche එකට ගැලපෙන videos විතරක් මෙතන අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕනේ. ඒකට හේතු කීපයක්ම තියෙනවා. හරිද? පළවෙනිම හේතුව තමයි ගොඩක් වෙලාවට අපිට මෙතන පෙන්නනවා අනිත් අපේ competitive channels වල වැඩිපුර views ආපු හොඳට perform කරපු videos මොනවාද කියලා. එතකොට ඒ කියන්නේ මේ තමයි අපේ audience එක වැඩිපුර මේ දවස්වල බලන දේවල්. ඉතින් ඒ නිසා අපිට මේ channel එකට ආපු ගමන්ම හොඳ idea එකක් ගන්න පුළුවන් මේ දවස්වල මිනිස්සු වැඩිපුරම මොනවාද අපේ audience එක බලන්නේ කියන එක. ඕක තමයි අපි දැනගන්න ඕන දේ. ඉතින් එතකොට මේකට ඇත්තටම දැන් පාවිච්චි කරන්න පුළුවන් tools ගොඩක් තියෙනවා. විශේෂයෙන් AI එකත් එක්ක ගොඩක් හොඳ tools අවිල්ලා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේ වගේ හොඳ tool එකක් ගන්නවා නම් ඔයාලට රුපියල් 10000ත් 30000ත් අතර මාසික subscription fee එකක් ගෙවන්න වෙනවා. දැන් අපිට ඒ වගේ tools තියෙනවා. එතකොට ඒ වගේ tools ගන්න පුළුවන් කෙනෙක් එකක් ගන්න ඒක ඇත්තටම සෑහෙන්න හොඳයි. නමුත් එහෙම
ගන්න බැරි කෙනෙක්ට මේක සෑහෙන්න හොඳ ට්‍රික් එකක් ඔයාට ඔයාගේ channel එකේ වැඩ ටික සේරම කරගන්න. ඒ කියන්නේ ඔයාට ඊළඟට වීඩියෝ ideas හදද්දී අර views එන විදිහ වීඩියෝ ideas generate කරගන්න ඔය ඔක්කොම කරගන්න මේක සෑහෙන්න වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට interface එක තියාගන්න. ඒතර මේක ඇතුලේ ඔයාගේ සාමාන්‍යයෙන් personally වා කරන දේවල් කරන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට එකට වෙනම channel එකක් තියාගන්න. ඒකේ වාහන සින්දු බලන news ඒ ඔක්කොම ටික තියාගන්න. මේකට එක ගේන්න එපා. මේක ඇතුලේ පුළුවන් තරම් ඔයා business සම්බන්ධ videosම business කියන්නේ මම කරන්නේ business ඉඳලා. ඒතර ඔයා කරන්නේ මොකක් හරි cooking නම් cooking සම්බන්ධ videosම බලන්න මේක හදාගෙන තියාගන්න. එතකොට දැන් ඔන්න අපේ පළවෙනිම කොටස ඉවරයි. පළවෙනි කොටස තමයි දැන් ඔයා මේක හදාගන්න එක මේ interface එක. ඒ හදාගත්තට පස්සේ ඊළඟට පුළුවන් අපිට අපේ ඊළඟට මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. ඒක මට කියන්න බැරුණා. ඒ තමයි මේ දැන් මේක කරන මේ දැන් මේ business එක මම කරන්නේ. ඒතකොට business වලට අදාළව මේ තියෙන හැම channel එකක්ම ඔයා subscribe කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා cooking කරනවා නම් cooking වලට අදාළව තියෙන හැම channel එකක්ම ඔයා subscribe කරන් යන්න මෙන්න මේ විදිහට. මෙතනින් ගියා. ඒ අදාළ කරන channel subscribe කරගෙන යන්න. right. එතකොට දැන් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ YouTube Studio එකේ වැඩ ටික හදාගන්න එක. ඒතකොට ඒකට කරන්න තියෙන්නේ ඔයා මෙතන දකුණු පැත්තේ තියෙන profile icon එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් YouTube Studio කියලායි. ඔන්න ඔක උඩ click කරන්න. ඒ click කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට YouTube Studio එක ඇතුළට ගෙනියනවා. ඒ ගෙනිච්චාට පස්සේ ඔයා මෙතන මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා මෙතන පල්ලෙහා තියෙනවා customization කියලා එකක්. අන්නේ customization කියන එක උඩ click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට app එකක් තමයි open වෙන්නේ. මෙතන උඩින්ම දාන්න තියෙනවා ඔයාගේ මේ channel එකට අදාළව banner image එක. ඉතින් ඒ නිසා මෙතනදී මම හදාගත්ත banner image එකක් තියෙනවා. ඒ image එක මම මෙතනට දානවා. ඊට පස්සේ මෙතනට ඔයා මේකේ logo එක දාගන්න ඕනේ. මම ඒකත් මේ විදිහට upload කියන එක උඩ click කරලා මෙතනින් logo එකක් දාගන්නවා. ඊට පස්සේ දැන් මෙතන අපි channel එකට දාගත්ත නම පෙන්නනවා. මෙතන handle එක පෙන්නනවා. ඒතකොට ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ දෙක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට ඔයා දැන් description එක දාන්න ඕනේ. මෙන්න මේකත් වැදගත් දෙයක්. මේ description එක හරිම වැදගත්. මොකද මේ description එක සාමාන්‍යයෙන් බලන්නේ අපේ channel එකේ වීඩියෝ එකක් බලලා ඒකෙන් ඒ මනුස්සයෙක්ට interest එකක් ආව නම් අපි ගැන ටිකක් දැනගන්න, ඒ වගේම මේකේ විස්තර ටිකක් දැනගන්න. ඒ කියන්නේ මේ channel එක ගැන විස්තර ටිකක් දැනගන්න. ඒ වගේම සමහර වෙලාවට sponsorsලාත් මේ channel එකේ description එක කියවනවා. ඒ නිසා මේ description එක කියන එක හරිම වැදගත්. එතකොට මේක ඔයා දානකොට මෙන්න මේ කරුණු ටික ඇතුළත් කරන්න මතක තියාගන්න. පළවෙනිම දේ තමයි ඔයා මේකට දාන්න ඕනේ ඔයා කවුද කියන එක. ඒ කියන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද, ඔයා මොකද්ද මෙතන කරන්න කියන එක ගැන ඔයා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද. දැන් මම ගත්තොත් එහෙම මම YouTube strategies කෙනෙක්, ඒ වගේම business වලට strategies හදන කෙනෙක්, සහ මගේ වැඩ ගොඩක් තියෙනවා business පැත්තෙන්. එතකොට ඒක තමයි මම කරන්නේ. එතකොට ඒ වගේ ඔයාට පුළුවන් ඔයා කරන දේවල් මේකට ඇතුළත් කරන්න. ඊළඟට ඔයා මේක ඇතුළත් කරන්න ඕන දේ තමයි මේ channel එක ගැන ඔයා පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ channel එක මොන වගේ channel එකක්ද කියන එක. ඊට පස්සේ ඔයා මේක දාන්න ඕනේ ඔයා මේ channel එක කරන්නේ කොයි වගේ කට්ටියටද කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මගේ මේ channel එක මේක business සම්බන්ධයෙන් කතා කරන channel එකක්. එතකොට මේ channel එක ඇත්තටම තමන් දැනට business එකක් කරගෙන යන ඒක grow කරන්න අවශ්‍ය පිරිස. ඒ කියන්නේ දැන් මේ channel එක මම කරන්නේ අලුතින් business පටන් ගන්න ඉන්න කට්ටියට නෙමෙයි. එයාලට මම මේක ඇතුලේ videos හදන්නේ නැහැ. මේ channel එක සම්පූර්ණයෙන්ම තියෙන දැනට ව්‍යාපාර කරගෙන යන ඒක grow කරගන්න අවශ්‍ය කට්ටියට. එතකොට දැන් මෙතනදී මම එතකොට සඳහන් කරන්නේ මම මෙන්න මේක කරන්නේ මේ පිරිස වෙනුවෙන් කියන එක. ඊළඟට ඔයා මේකේ ඔයාට තව දාන්න පුළුවන් දෙයක් තමයි ඔයා සාමාන්‍යයෙන් මේකේ මොන වගේ videosද කරන්න කියන එක. දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් mini caption වගේ channel එකක් ගත්තාම ඒ channel එකේ පුළුවන් තරම් කරන්න ටිකක් challenge කරන වැඩ. ඒ කියන්නේ එයාගේ personality එකට ඒ වගේම සාමාන්‍ය ටිකක් field එකට මේ වගේ දේවල් වලට ටිකක් challenge එකක් වෙන විදිහේ videos තමයි නිර්මාණය කරන්නේ. ඉතින් එයාට ඒක එතන mention කරන්න පුළුවන්. ඒ වගේ ඔයා මේකේ කට්ටියට මොන වගේ videosද expect කරන්න පුළුවන් කියන එකත් ඔයාලා ඇතුළත් කරන්න පුළුවන් අවශ්‍ය නම්. එතකොට මෙතනදී ඔයා හොඳට මතක තියාගන්න ඕන තව දෙයක් තමයි ඔයාගේ audience එක English තේරෙන කට්ටියක් නම් ඔයාට පුළුවන් මේක English වලින් mention කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ටිකක් මේක sewing පැත්තට, crochet පැත්තට, ඒ කියන්නේ මැහුම් ගෙතුම් වගේ පැත්තකට බර වෙනවා නම් එතන ඉන්න ගොඩක් කට්ටිය ඇත්තටම සිංහල කතා කරන පිරිසක් ඉන්නේ. English කතා කරන කට්ටියක් නෙමෙයි. ඉතින් ඒ නිසා එයාලට ඔයා මේක English වලින් දාන්න එපා. මොකද ඒ වගේ කෙනෙක් ඇවිල්ලා channel එක ඇතුලේ කියුවයි කියලා එයාට තේරෙන්නේ නැත්නම් ඇත්තටම තේරුමක් නැහැ නේ මේක. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට මේක සිංහලෙන් දාන්න මතක තියාගන්න. ඒතර අනිත් අය හැමෝම මේක English වලින් දැම්මයි කියලා ඔයා English වලින් දාන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාගේ audience එකට තේරෙන භාෂාව මොකක්ද? අන්නේ භාෂාවෙන් මේක mention කරන්න. ඒතර ඔයාගේ audience එක මේ දෙපැත්තටම suitable කට්ටිය නම්, ඒ කියන්නේ English සහ සිංහල දෙකටම සම්බන්ධ වෙන කට්ටිය නම් ඔයාට පුළුවන් භාෂා දෙකෙන්ම මේක පොඩ දාන්න. එතකොට මම මේකට හදාගත්ත description එකක් තියෙනවා. මගේ description එක දාන්න. එතකොට මෙන්න මේ විදිහට මම මගේ description එක add කරගත්තා. ඔයාලටත් පුළුවන් ඔයාගේ description එක add කරගන්න. එතකොට මතක තියාගන්න මේ description එක දානකොට මේකේ අකුරු හෝ ඉලක්කම් 1000යි උපරිම පුළුවන්. ඒ නිසා ඒක 1000න් පල්ලෙහා තියෙන විදිහට ඔයා ඒක හදාගන්න. ඒතර ඔයාලට ඕන නම් මේක ඔයාගේ අවශ්‍ය තොරතුරු ටික දීලා ChatGPT එකකට කියලා හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකේ අවශ්‍ය වෙනස්කම් පොඩියට කරලා මේකට ගෙනලා දාන්න. සිංහලෙන් දානවා නම් ChatGPT එකට කියන්න යන්න එපා. මොකද ChatGPT එකේ දෙන සිංහල එක copy paste කරන්න බෑ. ඔයාට අදහසක් ගන්න ChatGPT පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ගෙනලා ඔයාම සිංහලෙන් එක ලියන්න.
ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා ඔයාට links කියලා එකක්. මෙන්න මෙතනදී අනිවාර්යෙන් ඔයා add link කියන එකට ගිහිල්ලා මෙතනට ඔයාගේ අපි හිතමුකෝ මොකක් හරි ඔයා courses කරන කෙනෙක් නම් ඒ course විකුණන මොකක් හරි ඔයාගේ site එකක් තියෙනවා නම් ඒ site එක paste කරන්න පුළුවන්. ඒ link එක ගෙනල්ලා. එහෙම නැත්නම් අපි හිතමු ඔයා මේකේ personal brand එකක් නම් කරන්නේ ඔයාව personally කට්ටියව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයාට මෙතනට පුළුවන් ඔයාගේ WhatsApp එක මෙතනට link කරන්න. එතකොට ඒ වගේ මොකක් හරි ඔයා මෙතනදී මොන හරි දෙයක් කරනවා නම් ඔයාව reach out කරන්න අවශ්‍ය නම් ඔයාගේ group එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඒ link එක මෙතන paste කරන්න. හේතුව ඔයා සාමාන්‍යයෙන් channel එකකට ගියාට පස්සේ එතන paste කරලා තියෙන link එක ඒක අනිවාර්යෙන්ම එතන යාලට පෙන්නනවා. දැන් උදාහරණයකට මම මෙතන පෙන්නන්නම් මේ simple books කියන channel එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඒගොල්ලෝගේ website එක මෙතන පෙන්නනවා. description එක යටින් කෙලින්ම ඒක පෙන්නනවා. ඉතින් ඕක නිසා අනිවාර්යෙන් ඔයාගේ මොකක් හරි එකක් මෙතන තියෙනවා නම් ඒ link එක අනිවාර්යෙන් මෙතනට දාන්න. ඒ link එක මොකක්ද කියන එකත් එක්ක. එතකොට ඒ link එක මෙතනට දැම්මට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහෙන් දාන්න පුළුවන් email එක. මේ email එක ඔයා දාන්න ඕනේ ඔයාව contact කරගන්න පුළුවන් email එකක්. ඒ වගේම මතක තියාගන්න මෙතනට channel එකේ email එක පාවිච්චි කරන්න එපා. හේතුව එහෙම වුණොත් එහෙම මේක hack කරන කෙනෙක්ට hack කරන්න පහසුයි. මොකද ඔයා email එක ප්‍රසිද්ධිය දීලා තියෙන නිසා. ඉතින් ඒ නිසා මෙතනට සාමාන්‍ය normally ඔයාව contact කරගන්න පුළුවන් වෙන විදිහේ email එකක් දෙන්න. එතකොට මේවා හරහා තමයි සාමාන්‍යයෙන් sponsors ලා ඔයාව reach out කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් description එකේ ලියමු ඔයාගේ number එක සඳහන් කරලා තියන්න. එතනිනුත් ඔයාලා sponsor කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඔයාව reach out කරගන්න. ඒ කරලා ඉවරනට පස්සේ මෙතන ඊළඟට තියෙන දේ තමයි මෙතන ඔයාලට තියෙනවා video watermark එකක් දාන්න. මේ video watermark එක කියන එක ටිකක් වැදගත්. ඒක ලොකුවටම වැදගත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් video එකට ටිකක් professional ගතියක් එනවා මේ watermark එක දකුණු පැත්තේ පල්ලෙහාන් තියෙනකොට. ඉතින් මෙතනදී ඇත්තටම කරන්න ඕනේ දේ තමයි ගොඩක් වෙලාවට මේක මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය පාවිච්චි කරන ටිකක් අර subscribe කියන එක ටිකක් ලොකුවට දාලා තිනවා. ඔය වගේ එකක්. නමුත් සාමාන්‍යයෙන් මේක ගොඩක් professional වෙනවා. ඔයා ටිකක් වෘත්තීය පැත්තට බර කරලා මේක කරනවා නම් ටිකක් අපි තුමු comedy පැත්තට කරනවා නම් මේක අවුලක් නැහැ. නමුත් ටිකක් professional පැත්තට බර කරනවා නම් මෙතනදී ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ sign එකක් logo එකක් symbol එකක් මේ වගේ මොකක් හරි එකක් transparent background එකක් එක්ක දාන්න. එතකොට ඒක ඔයාලට කරන්න තියෙන ඇත්තටම මොකක් හරි ඔයා හදාගත්ත එකක් තියෙනවා නම් ඒකේ background එක අයින් කරන එක. මම ඔයාලට පෙන්නන්නම් මගේ වගේ හදාගත්ත එකක්. දැන් මේ තියෙන්නේ මගේ මේ විදිහට හදාගත්ත එකක්. මෙතන මගේ නම තියෙනවා. නම පිටිපස්සේ මුකුත්ම නැහැ. ඒක transparent. ඔයාලට මේක ඕනම එකකින් design කරගන්න පුළුවන්. ඕනම ChatGPT කියලාත් මේක කරගන්න පුළුවන්. නැත්නම් ඔයා design කරගත්ත ඔයාගේ logo එකම තියෙනවා නම් logo එක background remove එකකට දීලා remove කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේක මම මේ විදිහට දාලා මෙතනින් done කියන එකට click කරනවා. ඊට පස්සේ මෙතනින් අනිවාර්යයෙන් මතක තියාගන්න මේක entire video කියන එකටත් click කරන්න මතක තියාගන්න. නැත්නම් මේක සාමාන්‍යයෙන් වැඩෙන්නේ end of video කියන එක. ඒක entire video කියන එකට දාන්න. මේ සේරම ටික ඔයා දාලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙන publish එක click කරලා මේක සම්පූර්ණයෙන් publish කරන්න. එතකොට මේක අනිත් අයට පෙන්නනවා මේ විදිහටම. මේ customization tab එකේ වැඩ ටික ඉවරනාට පස්සේ ඊළඟට තියෙන අපිට වැදගත්ම දේවල් ටික කරගන්න. ඒ තමයි මේකේ settings ටික හදාගන්න එක. ඒක ඔයාලට කරන්න තියෙන වම් පැත්තේ පල්ලෙහා ඔයාලට පේනවා මෙතන settings කියලා එකක්. අන්න ඒක උඩ click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි load වෙන්නේ. මෙතනදී ඔයාලට මේකේ currency එක අවශ්‍ය නම් මාරු කරන්න පුළුවන් රුපියල් වලට. එහෙම නැත්නම් US dollar ඔයාලට තියන්න පුළුවන්. මෙතනින් ඕන රුපියල් select කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට USD තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි තියන්නේ USD. එතකොට ඊට පස්සේ මෙතන ඊළඟට පල්ලෙහාන් තියෙනවා channel කියන එක. අන්නේ channel කියන එකට එන්න. ඒකේ ආවට පස්සේ මෙතන පෙන්නනවා country of residence කියන එක. ඒ කියන්නේ ඔයාගේ දැනට පදිංචි වෙලා ඉන්න රට. මේක සාමාන්‍යයෙන් ඔයා ලංකාවට වීඩියෝස් හදන කෙනෙක් නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකා කියන එක දාන්න. ඉන්ටර්නැෂනල් කරනවා නම් ඒක නොදැම්මයි කියන එකේ ගැටලුවක් නැහැ. මුකුත් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. නැත්නම් වෙන රටක් දාන්නත් පුළුවන්. ඒක ඔයාලට කැමති විදිහකට හදන්න පුළුවන්. කොහොම වුණත් ඔයා ලංකාවට වීඩියෝස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ශ්‍රී ලංකා කියන එක දාන්න. මොකද ඒකත් ඔයාලට උදව් වෙනවා ඔයාගේ වීඩියෝස් අපේ ඔඩියන්ස් එක අතරට ගෙනියන්න. ඊළඟට මෙතන තියෙන ඊළඟ වැදගත්ම දේ තමයි මේ keywords කියන එක. මෙන්න මෙතනදී අපිට අර කලින් අපි open කරගත්ත tabs ටික ගොඩක් වැදගත් වෙනවා. ඒයි කියලා දැන් මම කියන්නම්. මේ keywords කියන එකේදී ඇත්තටම ඔයා දාන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ඔයා මෙතනට ඔයාගේ niche එකේ දැනට හොඳින් කරගෙන යන channels ටික මෙතනට ඇතුළත් කරන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මගේ niche එකට අදාළව මේක කරන කට්ටියක් මේක හොඳින්ම business පැත්තට කතා කරන කට්ටියක් තමයි simple books. ඊට පස්සේ business advisor. ඊට පස්සේ මෙන්න මේ BizBrains Academy කියන එක. ඊට පස්සේ ලොකු business සහ SLBiz කියන channel දෙක. මේ ටික add කරගත්තට පස්සේ ඊළඟට අපි කරන්න ඕන දේ තමයි මේ channels වල ඇත්තටම පාවිච්චි වෙලා තියෙන tags ටික අපි හොයාගන්න ඕනේ. ඒක කරන්න ඕනේ මෙතනින් අලුත් tab එකක් open කරගන්න. අලුත් tab එකක් open කරගෙන මේකේ search කරන්න vidIQ Chrome extension කියලා. ඒ search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් මෙන්න මේ link එක click කරලා ගියාට පස්සේ මෙතනින් ඔයාලට වැටලා තියෙයි add to Chrome කියලා. දැන් මට වැටලා තියෙන remove from Chrome කියන එක. මොකද මම මේක already add කරන් ඉන්න නිසා. ඒතර ඔයාලට add to Chrome කියලා ඊට පස්සේ ඔයා මේක add කරන්න. ඊට පස්සේ ඒක download වෙලා මෙතනට add වෙනවා. ඊට පස්සේ ඒක add වුණාට පස්සේ ඔයාටත් මෙයාලගේ videos වල මෙන්න මේ වගේ tab එකක් පෙන්නයි. දැන් ඔයා කලින් මේ videos ටික open කරගත්ත ඉඳ සමහරට මෙතන මේ වගේ පෙන්නන එකක් නැහැ. එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ උඩ refresh icon එකෙන් මේක reload කරගන්න. එතකොට හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ පෙන්නුවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ හැම channel එකකම video එකකට ගිහිල්ලා දැන් උදාහරණයකට ගත්තොත් business advisor channel එකේ මේක ඊට පස්සේ මේ channel එකේ මම මේ video එක open කරගත්තා. මේ හැම channel එකකම දැන් video එකක් open කරන් තියෙනවා. මේක නැහැ මේක short video එකක්. මෙයාගේ long video එකක් දාගන්න ඕනේ. අන්න එකත් මතක තියාගන්න short videos වල මේක කරන්න බෑ. long videos වල තමයි කරන්න ඕනේ. long video එකකුත් මේ විදිහට open කරගන්න. එතකොට මෙන්න මේ විදිහට හැම video එකක්ම open කරගත්තට පස්සේ ඔයාට හැම එකම මේ tab එක පෙන්නයි. මෙතනින් ඔයා කරන්න ඕනේ මේකේ
overview කියන එකට යන්න ඕනේ. මේ overview කියන එකට ගියාට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න මෙතනින් channel tags සහ video tags කියලා. එතකොට මෙතනදී channel tags කියලා කියන්නේ මේ channel එකෙන් ඇත්තටම පාවිච්චි කරලා තියෙන tags. ඒ කියන්නේ අපි දැන් මේ add කරනවා වගේ මේ simple books කියන channel එක මොනවාද add කරලා තියෙන්නේ කියන එක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ඊට අමතරව මෙතන පෙන්නනවා ඒගොල්ලෝ මේ මම මේ තෝරගත්ත specific video එකට දාලා තියෙන tags මොනවාද කියන එක. ඉතින් මෙන්න මෙතනදී ඇත්තටම මේ video tags කියන එක අත්‍යවශ්‍ය නැහැ. මේ අපි දැන් මේ කරන්න යන වැඩේට මෙතනදී වැඩිපුරම වැදගත් වෙන්නේ මේ channel tags කියන එක. මොකද යාලා මේ පාවිච්චි කරලා තියෙන tags ටික අපි හැමෝම පාවිච්චි කරනවා අපේ එකට. ඒක තමයි අපි කරන්නේ. එතකොට දැන් මෙතන මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා business, entrepreneurship, entrepreneur, startup, marketing, motivation, case study කියලා. දැන් මෙතනදී ඇත්තටම මේකේ මට වැදගත් නැති දේවල් කීපයකුත් තියෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඔයාලා cooking කරා කියලා දැන් කවුරු කෙනෙක් cooking challenge කරනවා නම් ඔයා ඒව කරන්නේ නැත්නම් ඔයාට challenge කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ වගේ දැන් මෙතනදී ඇත්තටම මම මේකේ motivation කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. ඊට පස්සේ startup කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. මොකද මම ඔයාලට කිව්වා මම මෙතනදී business startup වලට නෙමෙයි කතා කරන්නේ. ඇත්තටම business එකක් හරියට කරගෙන යන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට startup එකක් කිව්වහම ඒක අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙක් නැත්නම් පටන් ගත්තම කෙනෙක් වෙනවා. නමුත් ගොඩක් වෙලාවට මම මෙතනදී target කරන්නේ ඒ audience එකට වඩා business එකක් කරලා යම්කිසි experience එකක් තියෙන කෙනෙක්ට, knowledge එකක් තියෙන කෙනෙක්ට යම් මට්ටමකින් business එකක් කරලා තියෙන කෙනෙක්ට. ඉතින් ඒ හේතුව නිසා මම මෙතනදී startup කියන වචනේ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මම ඒ වෙනුවට business, entrepreneurship, entrepreneur, marketing කියන ටික පාවිච්චි කරනවා. එතකොට ඒක කරන්න තියෙන මෙතනට ආපහු tab එකට ගිහිල්ලා ඉවරලා මෙතනට ඒ ටික add කරන්න තියෙනවා. එතකොට මේ channel එකේ ටික add කරගෙන ඉවරනාට පස්සේ මම ඊළඟට යනවා business advisor channel එකේ මොනවද දාලා තියෙන්නේ කියන එක බලන්න. එතනදී මේ channel එකේ අත්‍තරම කිසිම tag එකක් add කරලා නැහැ. මෙයාලා video එකට තමයි ඔක්කොම tags ටික add කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඔයාලට පේනවා මෙයාලා business advisor කියන channel tag එක පාවිච්චි කරලා තියෙනවා. business tips කියන එක පාවිච්චි කරලා තියෙනවා. business advice සිංහල, e-money, ශ්‍රී ලංකාව ඔය වගේ ගොඩක් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට මේගොල්ලෝ අත්‍තරම channel tags add කරලා නැහැ. ඒ වෙනුවට video tags තමයි ඔක්කොම දාගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට මම මෙතනට ගිහිල්ලා මෙතනින් මේ channel එකේ overview එකට ගිහින් බලනවා මේ channel එකේ මොනවද add කරලා තියෙන tags කියලා. ඉතින් මෙයාලත් අර දෙයම තමා කරලා තියෙන්නේ. මේගොල්ලෝ අත්‍තරම video එකට tags ටික add කරලා තියෙනවා. නමුත් channel එකට tags add කරලා නැහැ. මේ channel එකක් බලමු. මේ channel එකත් ඒ වගේමයි. ඊට පස්සේ අපි SLBIS channel එක බලමු. එතකොට ඒ channel එකේ අත්‍තරම ලොකු tags ප්‍රමාණයක් මෙතනින් add කරලා තියෙනවා. එතකොට මෙතන යාලා දාලා තියෙනවා share market, කොටස් වෙළඳපොළ. මෙයා කොටස් වෙළඳපොළම තමයි අත්‍තරම මේ ඔක්කොම දාලා තියෙන්නේ. අත්‍තරම ගත්තොත් මේ එකක්වත් මම පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මම stock market ගැන නෙමෙයි videos කරන්නේ. මම business ගැන කතා කරන්නේ. ඒ නිසා මේ දේවල් මම add කරන්නේත් නැහැ. එතකොට දැන් ඔන්න අපි මෙතන ප්‍රධාන වශයෙන්ම add කරගත්තා මේ අපි මේ කතා කරන දේවල් කතා කරන channels සහ එයාලා පාවිච්චි කරපු tags. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ SLBIS කියන channel එක අයින් කරලා දාන්න. හේතුව එයා වැඩිපුරම කතා කරන්නේ කොටස් වෙළඳපොළ ගැන. ඉතින් මම වැඩිපුර ඒක ගැන videos හදන්නේ නැහැ. හැබැයි මගේ audience එක එතන ඉන්නවා. නමුත් මම ලොකුවට ඒක පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද මම මෙතනදී පුළුවන් තරම් target කරන්නේ මගේ audience එකට, ඒ වගේම මගේ audience එකටම හරියටම කතා කරන channels වලට. ඉතින් එතකොට දැන් ඔය ටික කොහොම තියලා ඊළඟට අපි කරන්න ඕන දේ තමයි අපි මේකට tags ටික add කරන්න ඕනේ තව related keywords. ඒ කියන්නේ අපි මේ කතා කරන topic වලට අදාළව related වෙන keywords ටිකක් ඊට අමතරව තව add කරන්න ඕනේ. අපේ channel එක සාමාන්‍යයෙන් misspelling වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඔයාගේ channel එක ටිකක් අර වෙනස් විදිහට කට්ටිය කතා කරන්න පුළුවන් එකක් නම් ඔයාට ඒක add කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් simple books කියන channel එක ගත්තාම books කියලා s එකක් අන්තිමට තියෙනවා. දැන් ඕක කෙනෙක්ට search කරන්න ඉඩ තියෙනවා simple book කියලා. ඉතින් ඒ නිසා එතකොට එයාට මෙතනදී simple book කියන keyword එක පාවිච්චි කරන එක එයාට ගොඩක් හොඳයි. මොකද ඇත්තටම මේක පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙන්නේ. මොකද ඔයා මේ keywords add කරලා මේක optimize කරලා තිබ්බොත් මිනිස්සුන්ට search කරද්දී ඒක හොයාගන්න ලේසි. ඒ වගේම මිනිස්සු ඒ වගේ වචන search කරන. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් marketing කියන වචනේ මෙතනදී කට්ටිය වැඩිපුර search කරන්න ගත්තොත් නිකම්ම අපේ channel එකේ යාලට පෙන්නනවා. මොකද අපි මෙතන add කරලා තියෙනවා අපි මේකේ marketing සම්බන්ධයෙන් කතා කරනවා කියන එක. මොකද මේ video keywords තියෙන්නේ ඒ වගේ දේවල් වලට. ඒ කියන්නේ අපිට YouTube එකට පෙන්නන්න අපි ඇත්තටම මොකද්ද මෙතන කරන්න කියන එක. ඉතින් ඒ නිසා මෙතනදී ඒ අවශ්‍ය keywords ටික හරියට add කරගන්න ඕනේ. එතකොට මේකට ඇත්තටම මම කරන්නේ හරි simple දෙයක්. මම යනවා ChatGPT එකට. ගිහිල්ලා ඉවර වෙලා මම ChatGPT එකට කියනවා මම කොයි වගේ channel එකක්ද කරන්නේ කියලා. දැන් මෙතනදී මම ස්පෙෂලි මෙතන මෙන්ෂන් කරලා තියෙනවා අන්තිමට with commas කියන එකක්. ඒක ඇත්තටම දාන්න reason එක තමයි මේ commas නැතුව මෙයා සමහර වෙලාවට අපිට මේ tags දෙනවා. ඒ දුන්නාම ඇත්තට මේක එකින් එක add කරන එක හරි කරදරයි. හැබැයි මෙයා commas එක මෙතනදී දුන්නාම අපිට හරිම ලේසි මේ ටික copy කරලා ගිහිල්ලා paste කරන්න පුළුවන් ලේසියම. මොකද comma එකක් add කරන එකෙන් වෙන්නේ අර අදාළ කරන keyword එක හරියට කොටස් වලට කැඩනවා. ඉතින් එතනදී දැන් ඔයාලට පේනවා මෙයා මෙතන මේක කොටස් ගොඩකට කඩලා අපිට දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ විදිහට ඔයාලට ආවොත් ඔයාලට පුළුවන් මේක කෙලින්ම බලලා ඔයාලට ගැලපෙන keywords ටිකක් ඇතුළත් කරගන්න. ඒ කියන්නේ මෙතනින් අවශ්‍ය ටික තෝරගෙන. එහෙම නැත්නම් මෙයා කෙලින්ම mix එකක් එක්ක ඔයාලට දුන්නොත් ඔයාලට ඒ ටික copy paste කරන්න පුළුවන් ගිනිහිල්ලා. ඊට පස්සේ මම දැන් මෙයා මෙහෙම එකක් දීපු නිසා මම මෙයාගෙන් ඉල්ලනවා give me the best keywords කියලා. එතකොට දැන් ඔන්න එයා copy paste ready එකක් දුන්නා. මෙතන සම්පූර්ණයෙන්ම මොනවද තියෙන්නේ කියලා. ඒතර ඇත්තටම මම මෙතන ලොකු විස්තරයක් මෙයාට දුන්නේ නැහැ. වා දකින්න නැති. ඔයා channel එක කරන එකේදී ඔයාලට පුළුවන් මෙයාට ලොකු විස්තරයක් මෙතනට දෙන්න. ඒ කියන්නේ ඔයා මොන වගේ දේවල්ද කතා කරන්නේ, ඔයා ඊයේ
channel එක කරන්න මේ වගේ ලොකු විස්තරයක් දෙන්න. එතකොට යාට ඔයාට හොඳ keywords ටිකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී තව දෙයක් තමයි ඔයාට ඕනනම් පුළුවන්කම තියෙනවා vidIQ වගේ tools මෙතනදී පාවිච්චි කරන්න. මම ඒකට ලොකුවට යන්නේ නැහැ. ඒකට හේතුව ChatGPT එකෙන් ගොඩක් වෙලාවට ඇත්තටම අවශ්‍ය කරන විදිහේ results දෙනවා. ඉතින් ඒ නිසා මම එකින් එක ගිහිලා vidIQ එක search කරන්න යන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මෙතනින් මම කරන්නේ මෙයා දීලා තියෙන සමහර ඒවා ඇත්තටම මට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම බලලා අවශ්‍ය ටික විතරක් මෙතනින් තෝරලා අරගෙන ගිහිල්ලා මෙතනට paste කරනවා. මේ විදිහට මට අවශ්‍ය ටික add කරගත්තට පස්සේ ඊළඟට මට මෙතනින් advanced settings වලට යනවා. advanced settings වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙතන ගොඩක් වෙලාවට ඔයාගේ මෙන්න මෙතනට තමයි ටික් එක වැටලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයා දාන්න no set this channel as not made for kids කියන එක. ඔයා kids ලාට videos හදන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා YouTube මේ දැන් මේකේ ඔයා yes කියන එක දුන්නොත් එහෙම වෙන්නේ ඔයා මේ දාන videos ටික පෙන්වන්නේ YouTube kids කියන එකේ. එතකොට අපි සාමාන්‍යයෙන් videos හදන්නේ YouTube kids එකට නෙමෙයි normal standard YouTube එකට. ඉතින් ඒ නිසා මෙතනදී මෙන්න මේ මැද්දේ තියෙන එක දෙන්න මතක තියාගන්න. එතකොට තුන්වෙනියට තියෙන එක ඔයා දුන්නොත් වෙන්නේ ඔයා දාන හැම වීඩියෝ එකකදීම ඔයාට මේක no කීකේ දෙන්න ඕනේ. ඒක මාර කරදරයි. ඉතින් ඒ නිසා මෙතනින්ම ඔයා මේක දාලා set කරලා ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන feature eligibility කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන මේ දෙවනියට පෙන්නන intermediate features කියන එක ඔයාගේ eligible කියලා වැටලා තියෙයි මෙන්න මේ විදිහට. දැන් මගේ enable වෙලා තියෙන මොකද මම verify කරපු නිසා. එතකොට මෙතන ඔයාට වැටලා තියෙයි verify phone number කියලා. මේක වැටලා තියෙද්දි ඔයාලට කරන්න තියෙන ඒක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාට ආයි එනවා phone number එක add කරන්න. එතනට ආයි ඔයා ඔයාගේ mobile phone number එක add කරන්න. add කරාට පස්සේ ආපහු ඔයාට ඒ number එකට code එකක් එනවා. ඒ code එක ආපහු add කරන්න. ඒ add කරාට පස්සේ ඔයාගේ channel එක verify වෙනවා. ඒ verify වුණාට පස්සේ ආපහු ඔයාව reload වෙන්නේ නැහැ ඇත්තටම මේ interface එකට. ඒ නිසා ඔයා මතක තියාගන්න මෙතනදී ඔයා මේ ටික දෙන්න කලින් ඒ කියන්නේ feature eligibility එකට ගිහිල්ලා ඔයා ඒකේ මේ number එක දෙන්න කලින් අර අපි කලින් හදාගත්ත ටික save කරන්න මතක තියාගන්න. මෙන්න මෙතනින් save කියන එක දීලා ඒක save කරන්න. save කරලා ඉවර වෙලා ආයි settings වලට ගිහිල්ලා එතනින් channel වලට ඇවිල්ලා feature eligibility ගිහිල්ලා එතනින් ඔයා මේක කරන්න මතක තියාගන්න. ඒක නැත්තම් අර අපි කරපු ටික save වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේක save කරන්න මතක තියාගන්න. ඊට පස්සේ දැන් ඔයාට මේකේදී දැන් වෙනම window එකකට යන්නේ. ඒ ගියාට පස්සේ ඔයාට ආපහු කරන්න තියෙන්නේ ආපහු YouTube එකට ගිහිල්ලා අර අපි කලින් ආපු විදිහම YouTube studio එකට ඇවිල්ලා මෙතන settings වලින් ආපහු මෙතනට එන්න. ඒ ආවට පස්සේ ඔයාට ඊළඟට යන්න තියෙන්නේ මෙතන upload defaults කියන ටික. අන්න ඒකත් ඔයා හදන්න ඕනේ. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මෙන්න මේ description කියන එකට ඔයා ChatGPT එකට කියලා English වලින් හොඳ description එකක් ලියා ගන්න ඕනේ ඔයාගේ channel එක ගැන කියවෙන විදිහට. හරිද? ඒ කියන්නේ දැන් ඕක මම ලියාගත්ත script එකක් තියෙනවා. මෙතනදී ඔයාට මේ පෙන්නන්නේ ඔයා වීඩියෝ එකක් upload කරනකොට එතන අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ ඔයා upload කරන upload එකෙන් upload එකට ඒක දාන්න ඕනේ නැහැ. උදාහරණයකට අපි හිතමු ඔයාට මේකේ mobile phone number එක mention කරන්න ඕන නම් ඔයා ඒක හැම එකම type කර යන්න ඕනේ නැහැ. මෙතනට දාලා ඒක mention කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට හදන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතනදී ඔයා කරන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ description කියන එකට ඔයා ChatGPT එකට කියලා ඔයාගේ channel එක ගැන English වලින් හොඳට SEO optimize වෙච්ච පොඩි description එකක් ලියා ගන්න ඕනේ. දැන් මම ඒ විදිහට ලියාගත්ත එකක් තියෙනවා. මම ඒක මෙතනට දාලා පෙන්නන්නම්. එතන මේ තියෙන්නේ ඒ විදිහට මම add කරගත්ත පොඩි description එකක්. එතකොට ඔයත් මේ විදිහේ පොඩි description එකක් හැම වෙලාවකම add කරගන්න. ඒ add කරගෙන ඉවර වෙලා ඒකේ උඩට හැම වෙලාවකම ඔයාට දාන්න ඕන දේවල් ටික කියනවා වීඩියෝ එකේ timeline එක හරි මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් මේක organize කරගන්නවා ආයේ වීඩියෝ එක upload කරන වෙලාවට. හේතුව මේක හරිම වැදගත් ඔයාගේ channel එක හොඳට SEO වෙන්න. ඒ කියන්නේ දැන් මෙතනදී ඔයා cooking ගැන කරනවා කියලා ඔයා දැම්මනම් එතකොට වෙන්නේ cooking කියන niche එකේ ඔයාගේ channel එක YouTube එක හොඳට අඳුර ගන්නවා ඔයා දාන හැම වීඩියෝ එකකදීම. හේතුව මේ පොඩි description එක ඔයාගේ හැම වීඩියෝ එකම හැම වෙලාවකම වැටෙනවා. ඔයා අලුතින් වීඩියෝ එකක් දාන්න මේ පුංචි description එක එතනින් වැටෙනවා. ඒ නිසා ඔයාගේ channel එක හොඳට මේ අදාළ කරන niche එක ඇතුලේ හොඳට SEO optimize වෙනවා. එතකොට මේක දාලා ඉවරුණාට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන දේ තමයි මෙතන visibility වලට ගිහිල්ලා මේක private කියන එක දාගන්න. මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේක කට්ටිය unlisted දාගන්නවා. මොකද වීඩියෝ එක unlist වෙන්න ඕන නිසා. නමුත් ඇත්තටම මේක private කියන එකට දාන්න. ඒකට හේතුව සමහර වෙලාවට අපි end screen වලට අපේ මේ වීඩියෝ එක දාලා තියෙන පුළුවන්. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් upload කරනකොට end screen එකට දානවා සමහර වෙලාවට latestම upload එක පෙන්වන්න කියන එක. ඉතින් ඒ වගේ අවස්ථාවල් වල අපි unlisted දාලා තිබ්බොත් වීඩියෝ එක අපේ ඒ වීඩියෝස් වල එක පෙන්වනවා. ඒ කියන්නේ අපි දැන් unlisted දාන්නේ අපි හිතමුකෝ අපිට සෙන්සුරාදා publish කරන්න තියෙන වීඩියෝ එකක් අපි මේ සඳුදා publish කරනවා කියලා. විතර publish කරනවා කියන අපි unlisted දාලා තියෙනවා ඒක සෙන්සුරාදාට වැටෙන්න කියලා. නමුත් මෙතනදී තියෙන දේ තමයි මේක unlisted දාලා තියෙද්දි ඇත්තටම මේක අර අපි latest වීඩියෝ එක පෙන්වන්න කියලා දාපු වීඩියෝස් වල පෙන්වනවා. ඒතර මේක publish වෙන්නත් කලින් ඒ වීඩියෝස් බලන කෙනෙක්ට එක පේනවා. ඒතර අපි හිතමුකෝ මේකෙදි දැන් ඔයාලට අඩුපාඩුවක් තිබ්බොත් එහෙම අපි හිතමු අඩුපාඩුවක් හදන්න ඔයා upload කරලා තියෙනවා. එතකොට මේක ඒ විදිහට කට්ටියට කලින් පෙන්වනවා. ඉතින් අන්න ඒ නිසා ඔයා මෙතනදී අනිවාර්යෙන් මේක private දාලා තියාගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට ඔයාට ගැටලුවක් නැතිම කෙනෙක් නම් ඔයාට පුළුවන් unlisted දාලා තියාගන්න. නමුත් සාමාන්‍යයෙන් සමහර වෙලාවට අපි දැන් අපේ ටීම් එකක් එක්ක වැඩ කරනවා නම් වගේ ගොඩක් වෙලාවට edit වීඩියෝ එක edit කරලා මේකට upload කරාට පස්සේ ඒක unlisted හරි එහෙම දාලා තමයි අපි ඒක බලලා තමයි අපිට පස්සේ review
save කරලා මොකද්ද කරන්න ඕනේ කියන එක කියන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ හේතුව නිසා unlisted වෙනකොට මේක private ම දාලා තියාගන්න එක තමයි හොඳම දේ. එතකොට මෙතනදී මෙතන tags වලට ඔයාට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේකේ පාවිච්චි වෙන tags ටිකක් මෙතනදී add කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් මගේ කියනම් business කියන tag එක අනිවාර්යයි. ඊට පස්සේ ඊට අමතරව අර අපි කලින් දාගත්ත tags වලින් channel names ටික මෙතනට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට එයා දාලා ටික add කරගත්තට පස්සේ දැන් ඊට අමතරව තව මොනවා හරි තියෙනවා නම් keywords ඔයාලට ඒව ඇතුළත් කරගන්න පුළුවන්. මේ දාන්නේ එතකොට මේක හැම වෙලාවකම අපි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකම තියෙනවා. ඒ නිසා අපිට කරදර වෙන්න ඕනේ නැහැ. එකින් එක add කර යන්න. නැත්නම් ඒක මාර කරදරයක් වෙනවා. අපි වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගියාම විශේෂයෙන් SEO ඔප්ටිමයිස් කරලා අප්ලෝඩ් කරද්දී. ඉතින් ඒ නිසා මේ ටික මේ විදිහටම හදාගන්න. හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන advanced settings වලට යන්න. advanced settings වලට ගිහිල්ලා ඔයාට මෙතන ඇත්තටම කරන්න තියෙන්නේ ඔයා වීඩියෝ සිංහලෙන් හදනවා නම් මෙතනදී video language කියන එක සිංහල වලට දීලා තියන්න. එතකොට ඔයා ඒකත් ආපහු වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවට හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක හැම වෙලාවකම එතන තියෙනවා. ඊට පස්සේ දැන් ඔයා සාමාන්‍ය short videos කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මුල් කාලේ මෙන්න මේ show how many viewers like this video කියන ටික් එක අයින් කරලා තියන්න. හේතුව එතකොට ඔයාගේ short videos වලට කොච්චර likes ඇවිල්ලාද කියලා මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට short videos මිනිස්සු බලාගෙන යනකොට ඒගොල්ලෝ බලනවා මේ වීඩියෝ එකට like කොච්චරක් ඇවිල්ලාද කියලා. ඒක බලලා ඒගොල්ලෝ තීරණය කරනවා like පොඩ්ඩක් ඇවිල්ලා තියෙන වීඩියෝ එකක් නෑ. ඒගොල්ලෝ හිතනවා මේ වීඩියෝ එකට වැඩි views උත් නැතුව ඇති. එහෙනම් මිනිස්සු වැඩි බලන්නේ නැතුව ඇති කියලා ඒගොල්ලෝ swipe කරනවා. ඉතින් අන්නේ swipe rate එකත් ඔයාලා ටිකක් අඩු කරගන්න පුළුවන් trick එකක් තමයි ඔයා short වගේ upload කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ like show how many viewers like this video කියන ටික් එක අයින් කරලා තියන්න. එතකොට මම මේක අයින් කරන්න යන්නේ නැහැ. මොකද මම වැඩිපුර කරන්නේ long form videos. එනිසා මම ඒක අවුලන්නේ නැහැ. එතකොට මම මේ ටික මෙහෙම තියලා ඊට පස්සේ යනවා permission කියන tab එකට. permission කියන tab එකේදී අත්‍තරම තියෙන්නේ මෙතනින් පුළුවන් ඔයාට ඔයාගේ වෙන email එකකට හරි එහෙම නැත්නම් අපි තුමු මේකට ඔයා moderator කෙනෙක් manager කෙනෙක් කවුරු කෙනෙක් පත් කරනවා නම් අන්න ඒ කෙනාට access දෙන්න පුළුවන්. එතකොට ඒක ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් invite කියන එකට ගිහිල්ලා මෙතන එයාගේ අදාළ කරන email එක දීලා මෙතනින් එයාට දෙන්න ඕන access එක තීරණය කරන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් මේ permissions කියන tab එකට යන්න. permissions කියන tab එක අත්‍තරම තියෙනවා ඔයාට මේකේ වෙන කෙනෙක්ට ඔයා permission දෙනවා නම් ඒ කියන්නේ ඔයාට මේක editor කෙනෙක්ට හරි කාට හරි permission දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට මෙන්න මෙතනින් invite කියන එකට ගිහිල්ලා මේකට email එක දාලා access එක මොකක්ද වෙන්න ඕනේ කියන එක permission එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම මොකුත් දෙන්න නැත්නම් ආයි මොකුත් හිතන්න දෙයක් නැහැ. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ save කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ අර හදපු settings සේරම ටික save වෙනවා. දැන් ඇත්තටම ඔයාගේ සම්පූර්ණ channel එකම 100%ක්ම හදලා setup කරලා ඉවරයි. ආයි ඔයාට මේක ඇතුලේ කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාට තියෙන දැන් videos ටික හදලා දාගෙන යන එක විතරයි. ඉතින් එහෙමනම් channel එක අලුතින්ම පටන් ගන්න කට්ටියට good luck කියලා wish කරනවා. ඔයාලට අපේ support එක අවශ්‍ය නම් සම්පූර්ණ free WhatsApp group එකක් තියෙනවා. ඒ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනදී අපි ඔයාලට පුළුවන් උපරිමයෙන්ම support කරනවා. ඔයාලගේ journey එක ඔයාලට ඉස්සරහට යන්න. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.